කොරියාවින් ඔයාලා වොල්සේ එහෙම නැත්තම් මාසික් කුලියට ගයක් කරන්න ඉන්නවනම් ඔයාලා ගෙවපු මාසික් කුලියෙන් විශාල මුදලක් අපසු ගන්න පුළුවන් ක්‍රමයක් තමයි අද මං ඔයාලට මේ වීඩියෝ එකෙන් අරන් ඇවිල්ලා තියෙන්නේ. මේකට කියන්නේ වොල්සිසේ කොංජ කියලා. ඉතින් ඔයාලා මුළු අවුරුද්දම ගෙවපු වොල්සේ එක ගණනය කරලා ඒකෙන් ප්‍රතිශතයක් විදිහට ඔයාලට මුදල් ආපසු ලබා දෙනවා. ඉතින් මේකේ ගිය අවුරුද්දේ විදිහට නම් ඒ කියන්නේ 2025 විදිහට නම් 117ක මුදලක් ඔයාලට ආපහු ලබා දුන්නා. ඉතින් ඒක විශාල මුදලක්. ඔයාලා අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලලා ඒක ඇප්ලයි කරන්න. ඉතින් මේක කරන සාමාන්‍ය ක්‍රමේ තමයි ඔයාලා යොම්මල් චොන්සන් කරද්දි ඔයාලගේ වොල්සේකට අදාළ ඩොකියුමන්ට්ස් ටිකත් ඒ එක්කම බාර දෙන එක. යොම්මල් චොන්සන් කියන්නේ ඔයාලා අවුරුද්ද ජනවාරි හරි පෙබරවාරි හරි ඊට කලින් අවුරුද්දේ ඔයාලා කරපු වියදම් වලට අදාළ ටැක්ස් එක ගණනය කරලා ඔයාලට ඒකේ රිටර්න් එකක් තියෙනවා නම් ඒක අහපව් ගන්න එකයි. එහෙම නැත්නම් ආයෙ ගෙවන්න තිබ්බොත් ඒක ගෙවන එකයි. මේක කම්පැනි හරහා කරන්නේ. ඉතින් කම්පැනියෙන් මේ කාලෙ වෙද්දි ඔයාලට කියනවා හෝම් ටැක්ස් එකෙන් ඔයාලගේ ගිය අවුරුද්දේ වියදම් වලට අදාළ ඩොකියුමන්ට්ස් ටික ගෙනත් දෙන්න කියලා. එහෙම සමහර කම්පැනි වලින් නම් එයාලම ඩවුන්ලෝඩ් කරගන්නවා. ඉතින් අන්නේ ඩොකියුමන්ට්ස් බාර දෙන වෙලාවට ඔයාලා වොල්සේ වලට පිලා එකක හරි අපාත් එකක හරි ඉන්නවා නම් ඔයාලා වොල්ස් එකට අදාළ ඩොකියුමන්ට්ස් ටිකත් කම්පැනිට බාර දෙන්න ඕනේ ඒ වෙලාවෙම. ඉතින් මම ඒ දෙන්න ඕන බාර දෙන්න ඕන ඩොකියුමන්ට්ස් ටික ඔයාලට කියන්නම්. ඉතින් මෙහෙම කියද්දි ඔයාලා අතර කීප පිරිසක් ඉන්න පුළුවන්. ඔයාලා වොල්සේ විදිහට අවුරුද්දක් හෝ දෙකක් ජීවත් වෙලා තියෙනවා. හැබැයි ඔයාලා කවදාවත් වොල්සේ ගෙවපු එකට අදාළ රිටර්න් එකක් අරගෙන නැහැ. ඒව කියන්නේ යොම්මල් චොන්සන් කරද්දි ඔයාලා කවදාවත් ඔයාලගේ වොල්සේ එකට අදාළ ඩොකියුමන්ට්ස් කම්පැනිට බාර දීලා රිටර්න් එකක් ඉල්ලලා නැහැ. එහෙම අය ඉන්න පුළුවන්. ඒවගේම ආයින්න පුළුවන් ඔයාලා මෑතකාලීනව මෙහෙම වොල්සේ රිටර්න් එකක් ගන්න පුළුවන් කියලා දැනගෙන ඔයාලා කම්පැනියට ඔයාලගේ වොල්ස් එකට අදාළ ඩොකියුමන්ට්ස් දුන්නා මේ අවුරුද්දේ. ඒ කියන්නේ එතකොට මේ අවුරුද්දේ 2026 දුන්නා නම් ඔයාලා 2025ට අදාළව තමයි දෙන්න ඇත්තේ. ඒ හැබැයි 2025ට අදාළව දුන්නට ඊට කලින් අවුරුදු වලට අවුරුදු වලත් වොල්සේ හිටියා. හැබැයි ඒවට අදාළව ඩොකියුමන්ට්ස් දීලා රිටර්න් එකක් අරන් නැහැ. ඉතින් එහෙම අයත් ඉන්න පුළුවන්. ඊට අමතරව ඔයාලා යම්කිසි කාලයක් ඇතුළත ගෙවල් එකකට හෝ දෙකකට මාරු වෙච්ච අයත් ඉන්න පුළුවන්. ඉතින් ඔයාලා කොහොමද මේ මග ඇරුණු මුදල් ලබා ගන්න කියලා මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් ඔයාලා මේ වොල්ස් එකට දාලා රිටර්න් එකක් අරගෙන නැත්නම් ඔයාලා ඇප්ලයි කරන අවුරුද්ද ඉඳන් අවුරුදු පිටිපස්සට අවුරුදු 5ක් වෙනකන් වොල්ස් එක ගෙවපු එකට අදාළ රිටර්න් එක ඔයාලට හෝම් ටැක්ස් එක හරහා ඇප්ලයි කරලා ගන්න පුළුවන්. ඉතින් මේකට කියොන් චොන් චොංගු කියලා කියනවා. මම මේ වීඩියෝ එක 2026 කරන හින්දා තමා මම මේ විදිහට පිටිපස්සට අවුරුදු 5ක් කියන එක 2021 වෙනකන් ගත්තා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක පරක්කු වෙලා බලනවා නම් ඔයාලට ඊට අදාළව පිටිපස්සට අවුරුදු 5ක් යනකම් වොල්ස් වලට අදාළ රිටර්න් එක හෝම් ටැක්ස් එක හරහා ගන්න පුළුවන්. මෙතනදි කවුරු හරි 2026 යොම්මල් චොන්සන් කරද්දි 2025ට අදාළ ඩොකියුමන්ට්ස් දීලා ඒ රිටර්න් එක ගත්තා නම් ඔයාලගේ පිටිපස්සේ 2024 23 කියන අවුරුදු වල වොල්ස් වලට හිටියා නම් ඒ ටික ඔයාලට මේ විදිහට කියොන් චොන් චොංගු කියන ඔප්ෂන් එක පාවිච්චි කරලා හෝම් ටැක්ස් එක හරහා ඇප්ලයි කරන්න පුළුවන්. මම මුලින්ම ඔයාලට කිව්වා 117ක විතර රිටර්න් එකක් ගන්න පුළුවන් කියලා. ඒ 2024 2025 කියන අවුරුදු වල වොල්ස් එකට අදාළ 117ක් ගන්න පුළුවන්. ඒ වගේම ඊට කලින් 2023ට කලින් නම් 112 115 අතර වෙන ප්‍රතිශතයකට යාලා රිටර්න් එකක් දෙනවා. අවුරුද්දේ මාස 12 ගෙවපු වොල්සේ වල එකතුව උපරිම චොන්මානමට වෙනකන් විතරයි මෙයාලා ගණනය කිරීමට ගන්නේ. ඊට වැඩි වුණත් චොන්මානමට 117ක් තමයි දෙන්නේ. ඊට අඩු වුණොත් නම් ඒ අදාළ ගානෙන් 117ක් දෙන්නේ. ඒක 2023 දී නම් උපරිම මුදල අවුරුද්දේ වොල්සේ වල එකතුව මාන 750 දක්වා විතරයි යාලා රිටර්න් එකක් දුන්නේ. මෙතනදී යාලා තව එකක් බලනවා ඔයාලගේ වාර්ෂික ආදායම ඕචොන් ඕබෙක් මානමට අඩු නම් ඔයාලට සම්පූර්ණ 117ක රිටර්න් එකක් ගන්න පුළුවන්. ඔයාලගේ වාර්ෂික ආදායම ඕචොන් ඕබෙක් මානමයි පල්චොන් මානමයි අතර නම් ඔයාලට 115ක රිටර්න් එකක් තමයි ගන්න පුළුවන්. ඉතින් ඔයාලගේ වාර්ෂික ආදායම පල්චොන් මානමටත් වැඩි නම් ඔයාලට වොල්සේ රිටර්න් එක ගන්න බෑ. මම මෙතන ඔයාලට උදාහරණයක් විදිහට දාලා තියෙනවා මාන 40ක මාසික කුලියක් ගෙවන කෙනෙකුට කොච්චර විතර රිටර්න් එකක් ගන්න පුළුවන්ද කියලා. ඉතින් ඔයාලයි ගානක් දාලා බලන්න ඔයාලට කොච්චරක් ගන්න පුළුවන්ද කියලා. මම මේක පෙන්නුවේ ඔයාල් මෙතන ලැබෙන මුදල පොඩි මුදලක් නෙමෙයි විශාල මුදලක්. ඒකින්ද ඔයාලත් අනිවාර්යෙන් මේක ඇප්ලයි කරන්න. හරි දැන් අපි බලමු යොම්මල් චොන්සන් කරද්දී ඇප්ලයි කරනවා නම් මොනවද ඉදිරිපත් කරන්න ඕන ඩොකියුමන්ට්ස් කියලා. ඉතින් මේක අපි යොම්මල් චොන්සන් කරන්නේ කම්පැනි හරහා හින්දා අපි කම්පැනියට තමයි බාර දෙන්න ඕනේ. ඉතින් එතකොට අපි මෙතනදී දෙන්න ඕනේ එයාලට ඔයාලගේ වොල්ස් එකේ යක්ෂෝ එකේ. කියන්නේ ඔයාලා ගෙයක් ගද්දි පුදුන් සාන්න එක හරහා ඔයයි ඔයාලගේ ගෙදර අයිති කෙනයි අස්සම් කරන කොලයක් තියෙනවා වොල්ස් එකේ යක්ෂෝ කියලා. අන්න ඒකේ කොපි එකක් දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා ඔයාලගේ බැංකුවට ගිහිල්ලා ගන්න කොලයක් තියෙනවා. ඒක තමයි ඔයාලා අවුරුද්ද පුරා ඔයාලා ගෙදර අයිතිකාරයාට සල්ලි දාපු විස්තර තියෙන කොලේ. ඉතින් ඔයාලා ගිය අවුරුද්දට විතරක් අදාළව ඇප්ලයි කරනවා නම් ගිය අවුරුද්දේ කොලේ විතරක් ගත්තාම ඇති. ඊට කලින් අවුරුදු වලටත් ඇප්ලයි කරනවා නම් ඔයාලා ගෙදර හිටපු ඒ මුදල් ගෙවපු අවුරුද්ද වලට අදාළව 2025 වෙනම 24 වෙනම ඒ විදිහට ඔයාලා හිටපු එකට අදාළව ඒ කොල වෙන වෙනම ගන්න ඕනේ. ඉතින් ඔයාලා බැංකුවට ගිහිල්ලා කියන්න ඕනේ ඔයාලගේ චිප් චුයින්ගේ account number එක කියලා මේ account එකට 2025 අවුරුද්දේ ගෙවපු සියලුම මුදල් තියෙන කොරේනයොක්සෝ එක දෙන්න කියලා. ඉතින් 2023 ගන්නවා නම් ඒ අවුරුද්දට අදාළව කොරේනයොක්සෝ එක දෙන්න කියන්න ඕනේ. ඉතින් ඊචෝනම් වගේ මුදලක් ගන්නවා එයාලා මේ එක කොලයක් ගන්න.
ඉතින් ඔයාලා බැංකුවට යද්දි ඔයාලා KXO එකේ කියන්නේ ගෙදර ඇග්‍රීමන්ට් එක අරන් ගියා නම් ඒකේ ඔයාලගේ ගෙදර අයිතිකාරයාගේ account number එක තියෙනවා. ඉතින් ඒක බැංකුවට පෙන්නලා මෙන්න මේ account එකට අදාළ details ටික ගිය අවුරුද්දේ මම වොල්සේ ගෙවපු ටික මට අරන් දෙන්න කියලා කියන්න පුළුවන්. ඉතින් ඔයාලට එක එක බැංකු වලින් ගද්දි වෙනස් විදිහේ කොළ හම්බෙන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ හනා බැංක් එකකින් ගත්ත කොළයක්. ඉතින් ඔයාලා වෙන බැංකුවකින් ගත්තොත් ඒ කොළේ මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේකේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ වැදගත්ම දේවල් තමයි ඔයාලා දැන් සල්ලි දැම්මේ කවද්ද, දාපු account number එක මොකද්ද, දාපු මුදල් ප්‍රමාණය මොකද්ද කියන එක. හනා බැංකෙන් ගත්ත මේ කොලේ හෙඩ්ලයින් එක තියෙන කිගන්පියල් කෝරේනයොක් කියලා. සමහර බැංකු වලින් ගත්තාම තියෙනවා කේචාපියල් කෝරේනයොක්සෝ කියලා. ඉතින් එතන හෙඩ්ලයින් එක අදාළ නැහැ. මේ විදිහට අදාළ ඩීටේල්ස් ටික තියෙනවා නම් හරි. ඉතින් මේ කොළ දෙක තමයි ඔම්මල්චොන් සංක්‍රාන්ති කම්පැනිට දෙන කොළ දෙක. මම ඉස්සරහට කියනවා ඔයාලට පරණ අවුරුදු වල ඒවා ඉන්ටර්නෙට් එකෙන් ගන්න කොහොමද කියලා. එතකොට එතෙන්ට තව කොලයක් එනවා. මම ඒක එතනදි කියන්නම්. ඉතින් ඔයාලට මේ විදිහේ කොළ දෙකක් කම්පැනිට ඔයාලට දෙන්න වෙන්නේ ගිය අවුරුද්දට අදාළව යොම්මල්චොන් සංක්‍රාන්ති විතරයි. මම මේ වීඩියෝ එක කරන්නේ 2026 පස්වෙනි මාසේ ඉඳන් ඔයාලට ආයේ මේ වගේ කොළ දෙකක් කම්පැනිට දෙන්න පුළුවන් වෙන්නේ 2027 ජනවාරි හරි පෙබරවාරි හරි 2026ට අදාළව යොම්මල්චොන් සංක්‍රාන්ති. එතකොට ඔයාලා ගෙදර ඇග්‍රීමන්ට් එකයි 2026 මුදල් ගෙවපු කොලේ විතරක් කම්පැනිට දෙන්න. ඉතින් ඊට කලින් ගෙවපුවා ඒ වෙලාවට දෙන්න බෑ. හැම වෙලේම යොම්මල්චොන් සංක්‍රාන්ති කරන්න පුළුවන් ඊට කලින් අවුරුද්දට අදාළ ටික විතරයි. එතකොට ඒ ඉතුරු ඔයාලට කරගන්න බැරි වුණ ටික වෙනම ඉන්ටර්නෙට් එකෙන් කරන්න ඕනේ. ඒ ටික මම ඉස්සරහට කියලා දෙන්නම්. හරි මම දැන් ඔයාලට කියලා දෙන්නනේ මේ වීඩියෝ එකේ වැදගත්ම ටික. ඒ තමයි මගහැරුණු රිටර්න් එක ඔයාලා කොහොමද ඉන්ටර්නෙට් එක හරහා ඇප්ලයි කරන්න කියන එක. මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයාලට ආයේ 2027 ජනවාරි වල 2026ට අදාළව යොම්මල්චොන් සංක්‍රාන්ති තමයි කම්පැනි හරහා ඇප්ලයි කරනවා නම් ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවට ඔයාලා ලබන අවුරුද්දේ නම් අනිවාර්යයෙන්ම අර මං ඉස්සෙල්ලා කියපු ඩොකියුමන්ට්ස් දෙක බාර දීලා 2026ට අදාළ රිටර්න් එක කම්පැනි හරහා ගන්න. මොකද ඒක තමයි ලේසිම ක්‍රමය. ඔයාලා ඩොකියුමන්ට්ස් දෙක කම්පැනිට දුන්නාම ඇති එයාලා ඒක හරි විදිහට කරනවා. හරි ඊළඟට ගෙවල් දෙකකට මාරුණ අය ඔයාලා කම්පැනි හරහා ඇප්ලයි කරත් මම ඉස්සරහට කියන විදිහට ඔයාලගේ පරණ ඒවා ඉන්ටර්නෙට් එක හරහා ඇප්ලයි කරත් ඒ ඩොකියුමන්ට් ඉදිරිපත් කරන වෙලාවට ගෙවල් දෙකේම ඇග්‍රීමන්ට් දෙකයි ගෙවල් දෙකේ අයිතිකාරයන්ට සල්ලි ගෙවපු කොළ දෙකයි ඉදිරිපත් කරපුවාම හරි. ඉතින් ඔයාලා ඉස්සරහට අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඔයාලා ගෙයක් මාරු කරනවා නම් ඔයාලගේ පරණ ගෙදර ඇග්‍රීමන්ට් එකේ කොපියක් ළඟ තියාගන්න. මොකද ලබන අවුරුද්දේ ඔයාලා වොල්සේ රිටර්න් එක ගන්නවා නම් ඔයාලා මේ ඩොකියුමන්ට්ස් එක ලබන අවුරුද්දේ අනිවාර්යයෙන්ම ඉදිරිපත් කරන්න ඕනේ හින්දා. හරි දැන් බලමු අපි ඔයාලා වොල්සේ රිටර්න් එක ඇප්ලයි කරපු නැති අවුරුදු වල මුදල් කොහොමද ආයුධම් කරන්න කියලා. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඒකට කියොන් ජොන් චොංගු කියලා කියනවා. මෙතනදී ඔයාලට මේක ඉන්ටර්නෙට් එක හරහා ඇප්ලයි කරන්න පුළුවන් කාලයක් තියෙනවා. මේ 2026 පස්වෙනි මාසේ අපි හිතමු 2025ට අදාළ වොල්සි රිටර්න් එක 2026 ජනවාරි වල යොම්මල්චොන් සංක්‍රාන්ති කරපු නැති කෙනෙක් කියලා. ඉතින් එයාලට මේක ඉන්ටර්නෙට් එක හරහා ඇප්ලයි කරන්න පුළුවන් වෙන්නේ මැයි 31කින් පස්සේ. ඒ කියන්නේ ජූනි මාසේ ඉඳන් කැමති දවසක ඔයාලට මේක ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි ඔයාලා 2025 නෙමේ ඊට කලින් මම කිව්වා ඔයාලට අවුරුදු 5ක් පිටිපස්සට යනකම් ඇප්ලයි කරන්න පුළුවන් කියලා. ඉතින් ඔයාලා 2024 2023 2022 ඇප්ලයි කරනවා නම් ඔයාලට මේ දැන් උනත් ඇප්ලයි කරන්න පුළුවන්. ඔයාලා මේකේ මතක තියාගන්න ඕනේ වැදගත් දේ තමයි ඔයාලා පසුගිය අවුරුද්දක ඇප්ලයි කරනවා නම් අනිවාර්යයෙන් මේ අවුරුද්ද ජූනි මාසෙන් පස්සේ කරන්න පුළුවන්. ඊට කලින් ඒවා නම් ඕනම වෙලාවක ඇප්ලයි කරන්න පුළුවන් කියන එක. ඉතින් බැරි වෙලාවත් ඔයා 2027 මේ වීඩියෝ එක බලන කෙනෙක් නම් ඔයාට කලින් අවුරුදු 2026 ඉතින් 2026 එක විතරක් ඔයාට ඇප්ලයි කරන්න පුළුවන් ජූනි මාසෙන් පස්සේ ඊට කලින් ඒවා නම් දැන් ඕනම වෙලාවක ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මං හිතනවා ඔයාලට මේ කියපු කතාව තේරෙන්නේ නැති කියලා. තේරෙන්නේ නැත්නම් ඔයාලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලගේ හැම කමෙන්ට් එකකටම රිප්ලයි කරනවා. හරි මුලින්ම බලමු ඔයාලට ගන්න බැරි වුණ වොල්සේ රිටර්න් එක ඉන්ටර්නෙට් එක හරහා ඇප්ලයි කරද්දි මොනවද ඕන ඩොකියුමන්ට්ස් කියලා. මුලින්ම ඉස්සෙල්ලා වගේම වොල්ස් එකේ යක්ෂෝ එකයි වොල්ස් ඉජීන යක්ෂෝ එකයි ඕනේ. මෙතනදී ඔයාලට වැඩිපුර ඕන වෙනවා වේගුකින් තොන්නොක් සාසිල්චම්යන්සෝ එක. මෙතනදී ඔයාලා බැංකුවෙන් ගන්න මේ වොල්ස් එකේ ගියපු විස්තර තියෙන කොලේ අවුරුදු කීපයක ඇප්ලයි කරනවා නම් ඒක වෙන වෙනම අනිවාර්යෙන් ඔයාලා බැංකුවෙන් ගන්න ඕනේ. මෙතන වේගුකින් තොන්නොක් සාසිල්චම්යන්සෝ කියන එක ඔයාලට ඔයාලගේ ළඟම තියෙන ජුමින් සෙන්ටර් එකෙන් එහෙම නැත්නම් කුචොන් එකෙන් සිචොන් එකෙන් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් ඔයාලා ඔයාලගේ ඩෙන්ටිටි එකත් අරන් ගිහලා වේගුකින් තොන්නොක් සාසිල්චම්යන්සෝ එක දෙන්න කියන්නේ. එතකොට ඔයාලට ඊචොනන් වගේ මුදලක් එතනත් ගන්නවා. අරගෙන ඔයාලට ඒ ඩොකියුමන්ට් එක ගන්න පුළුවන්. වේගුකින් තොන්නොක් සාසිල්චම්යන්සෝ එක ඉන්ටර්නෙට් එකෙන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න විදිහක් තියෙනවා. ඉතින් මේකට අනිවාර්යෙන් කම්පියුටරයක් තියෙන්න ඕනේ. ෆෝන් එකෙන් මේක ඩවුන්ලෝඩ් කරගන්න බෑ. මේකට ඔයාලට චොම්බි සිප්සා කියන සයිට් එකට ගිහලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හැබැයි මම මේ වීඩියෝ එකේ ඒ ගැන පැහැදිලි කරන්නේ නැහැ. මොකද එහෙම වුණොත් වීඩියෝ එක ගොඩක් දික් වෙන හින්දා. ඉතින් ඔයාලා මේකෙන් කරගන්න බැයි නම් ඔයාලා ජුමින් සෙන්ටර් එකකට ගිහලා මේක ගන්න එක ලේසි වෙයි. ඉතින් මේ ඩොකියුමන්ට් තුන ලෑස්ති කරගත්තට පස්සේ අපි බලමු ඔයාලා ඉන්ටර්නෙට් එක හරහා කොහොමද ඔයාලගේ වොල්සේ ටැක්ස් රිටර්න් එක ඇප්ලයි කරන්න කියලා. ඉතින් ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඔයාලගේ ෆෝන් එකෙන් මේ ඩොකියුමන්ට් තුන ෆොටෝ තුනක් අරගන්න එක. ඉතින් ෆොටෝ තුන පැහැදිලි වෙන්න ඕනේ. මේ තියෙන්නේ ඇත්තටම මම ෆෝන් එකෙන් ගත්ත ෆොටෝ තුනක්. ඇත්තටම මම ඇප්ලයි කරද්දී අප්ලෝඩ් කරේ මේ ෆොටෝ තුන. ෆොටෝ තුන ලෑස්ති කරගත්තට පස්සේ මම ෆෝන් එකෙන් කුක්සේ චොන්සොන් ටැක්ස් එහෙම නැත්නම් හෝම් ටැක්ස් කියන ඇප් එකට යනවා. ඉතින් මේ ඇප් එක ඔයාලගේ ෆෝන් එකේ නැත්නම් ඔයාලා ඒක ඩවුන්ලෝඩ් කරලා ඔයාලගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න.
මම දැන් හෝම් ටෙක්ස් එකට ලොග් වෙන්නේ Kakao Engine එකෙන් Kakao Digital Certificate එකෙන්. ඉතින් ඔයාලගේ Kakao Digital Certificate එකක් නැත්නම් YouTube channel එකට ගිහිල්ලා Kakao Engine හදන හැටි කියලා වීඩියෝ එකක් තියෙනවා. ඔයාලට ඒකෙන් ඔයාලගේ Kakao Digital Certificate එක කලින්ම හදාගන්න පුළුවන්. හරි මම දැන් මුලින් මෙතන වම් පැත්තේ උඩ තියෙන login කියන එකට යනවා. එතකොට ඔයාලට මේ වගේ තැනක් බලා ගන්න පුළුවන්. මම මෙතන මේ Kampion Engine කියන එකට යනවා. අපි Kakao Engine එකෙන් login වෙන හින්දා මෙතන මේ Kakao Talk කියන එක touch කරනවා. ඊට පස්සේ මෙතන උඩම ඉරම් කියන තැන වගේ නම ඊළඟට මෙතන උපන්දිනේ ඊළඟට මෙතන ඔයාලගේ ටෙලිෆෝන් නම්බර් එක ගහනවා. එතකොට ඔයාලට මේ වගේ එකක් එනවා. මෙතන මේ මෝදු තොන්හියාකෝ ඉන්ජන් යූචොන් කියන නිල් පාට බටන් එක ටච් කරනවා. ඊළඟට අපිට මේ වගේ පේජ් එකක් එනවා. මේ වෙලාවේ ඔයාලට Kakao Talk එකට notification එකක් එනවා. මේ වගේ බලා ගන්න පුළුවන්. මෙහෙම ආවේ නැත්නම් ඔයාලා Kakao Talk එකට ගිහිල්ලා මේක open කරගන්න. notification එක click කරපුවාම ඔයාලට Kakao Talk එකේ මේ වගේ message එකක් ඇවිල්ලා තියෙනවා බලා ගන්න පුළුවන් ඉන්ජොන් යූචොන් අන්නේ කියලා. ඉතින් මේක home tax එකෙන් අප message එකද කියලා ඔයාලට මෙතන මේ යූචොන් කුබොන් කියන තැන home tax කියලා තියෙන එකෙන් බලා ගන්න පුළුවන්. මම මෙතන මේ යට තියෙන කහ පාට engine හගේ කියන බටන් එක touch කරනවා. ඊළඟට මේ වගේ තැනක් එනවා. මෙතෙන්ට මේ විදිහට ටික එකක් දාලා මෙතන මේ engine හගේ කියන එක touch කරනවා. එතකොට ඔයාලට මෙතන fingerprint එක තියන්න හරි එහෙම නැත්නම් ඔයාලා Kakao Talk digital certificate එක හදද්දි ගහපු අංක 6ක password එක හරි ගහන්න එනවා. ඉතින් ඔයාලා ඒක ගහලා ඒක okay කරන්න ඕනේ. ඒක ඔයාලා හරියට ගැහුවට පස්සේ මෙතන engine evaluate yourself නිදා කියලා එනවා. මෙතන යට hugin button එක click කරනවා. එතන ඔයාලා hugin කරපු ගමන් ඔයාලා හපව home tax app එකට යනවා. එහෙම ගියේ නැත්නම් ඔයාලා home tax එක ආයෙ open කරගන්න. එතකොට අර ඉස්සෙල්ලා page එක ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන යට තියෙන engine value කියන button එක touch කරනවා. ඔයාලා Kakao Talk එකේ engine show එක okay කරලා ඇවිල්ලා තමයි මෙතන මේ engine value කියන button එක touch කරන්න ඕනේ. ඉතින් ඔයාලා මේ පිළිවෙලට කරගෙන ආපුවාම හරි. හරි දැන් ඔයාලා home tax app එකට login වෙලා ඉන්නේ. මම මෙතන දකුණු පැත්තේ උඩ තියෙන Chonje menu කියන එකට යනවා. ඊට පස්සේ මම මෙතන වම් පැත්තේ සේගම් සිංගෝ කියන එකට යනවා. එතකොට ඔයාලට දකුණු පැත්තේ බලා ගන්න පුළුවන් ජොන් අප් සුදක්සේ සිංගෝ කියලා තියෙනවා. මම ඒක ටච් කරනවා. ඊට පස්සේ ඔයාලට ලොකු ලිස්ට් එකක් පෙන්නනවා. මෙතනින් ඔයාලා හොයාගන්න ඕනේ ජොන් අප් සුදක්සේ කල්ලෝ සුදක් සිංගෝ වරහන් ඇතුලේ තියෙනවා කියොන් චොන් චොංගු කියලා. ඉතින් මෙතනදී ඔයාලා සැලකිලිමත් වෙන්න ඕනේ. මෙතන එකම වගේ මෙනු ගොඩක් තියෙනවා. ඉතින් ඒකින්ද ඔයාලා හරියටම බලලා මේ කියන විදිහටම තියෙන එක සිලෙක්ට් කරගන්න. ඉතින් ඒකට ගියාම ඔයාලට මේ වගේ ඇඩ් එකක් එන්න පුළුවන්. එන්නේ නැති වෙන්නත් පුළුවන්. මෙහෙම එකක් ආවොත් මෙතන උඩ තියෙන කතිරේ ක්ලික් කරලා අයින් කරගන්න. එතකොට ඔයාලට මේ වගේ පේජ් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක එඩිට් කරේ 5 වෙනි මාසේ කියලා මම ඔයාලට කීවට හෝම් ටැක්ස් එකෙන් ඇත්තටම මම මේ විදිහට ටැක්ස් එක ඉල්ලුම් කරේ 2026 දෙවනි මාසේ 24 වෙනිදා. ඉතින් ඒකේ හින්දා ඔයාලට මෙතන පෙන්වන්නේ 2024 ඉඳන් 2020ට යනකම් අවුරුදු ටික විතරයි. ඉතින් 2025 ගිය අවුරුද්දයි මෙතන නැත්තේ කියලා බැලුවොත් ඔයාලට මම ඉස්සල්ලා කීවා 2025 එක ඇප්ලයි කරන්න වෙන්නේ ඔයාලට 2026 අවුරුද්දේ 6 වෙනි මාසේ මුල ඉඳන්. ඒ කියන්නේ 5 වෙනි මාසේ අග ඉඳන් කියලා. ඉතින් ඔයාලා 6 වෙනි මාසේ වගේ ඇවිල්ලා මේක ඇප්ලයි කරනවා නම් ඔයාලට මෙතන 2025 ඉඳන් 2021ට යනකම් අවුරුදු ටික පෙන්නයි. ඉතින් දැන් මෙතනදී ඔයාලා තීරණය කරන්න ඕනේ ඔයාලා වෝල්සේ ටැක්ස් එක ඇප්ලයි කරන්නේ මොන අවුරුද්දවලද කියලා. ඒ කියන්නේ ඔයාලා වෝල්සේ විදිහට ගෙයක් කුලියට අරන් හිටපු අවුරුදු ටික තමයි මෙතනදී ඇප්ලයි කරන්න ඕනේ. ඉතින් මෙතනදී ඔයාලා එක අවුරුද්දක් ඇප්ලයි කරලා ඉවර වෙලා තමයි ඊළඟ අවුරුද්ද ඇප්ලයි කරන්න ඕනේ. ඔක්කොම එකපාර ඇප්ලයි කරන්න බෑ. ඉතින් මම නම් 2023 එක මාසයක් කෝල්ස් එක ගෙවලා තියෙනවා. 2024 නම් සම්පූර්ණ මාස 12ම ගෙවලා තියෙනවා. 2025 මාස 12ම ගෙවලා තියෙනවා. ඉතින් මම 2023 එක මාසයක් කෝල්ස් එක ගෙවුවා හින්දා මම මුලින්ම මෙතන 2023 සිලෙක්ට් කරනවා. ඉතින් ඒකට මම මෙන්න මෙතන ක්ලික් කරලා මෙතනින් 2023 සිලෙක්ට් කරනවා. එතකොට ඔයාලට මෙතන 2023 කියලා වැටෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතන මේ ජොයි කියන බටන් එක ක්ලික් කරනවා. එතකොට ඔයාලා මෙතන කියොන් කියොන් චොංගු කරන්න නම් තාම මිදුම් බටන් එක ක්ලික් කරන්න කියලා ඔයාලගේ සෙමස් එකේ නමත් එක්ක ටෙලිෆෝන් නම්බරේ වැටලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙතන මේ තාම මිදුම් කියන එක ක්ලික් කරනවා. ඊළඟට ඔයාලට මේ වගේ මෙසේජ් එකක් එනවා. මේක හගින් කරනවා. එතකොට ඊළඟ පේජ් එකේ ඔයාලගේ නමත් එක්ක ඔයාලගේ උපන්දිනේ වැටලා තියෙනවා බලා ගන්න පුළුවන්. මම මෙතනත් තාම මිදුම් කියන බටන් එක ක්ලික් කරනවා. එතකොට ඔයාලට ඉස්සෙල්ලා වගේ මෙසේජ් එකක් එනවා. මේක හගින් කරනවා. එතකොට ඔයාලට මේ වගේ පේජ් එකක් බලා ගන්න පුළුවන්. මෙතන ඔයාලා සිලෙක්ට් කරන අවුරුදු 2023 හින්දා උඩම 2023 වැටලා තියෙනවා. ඊට පස්සේ මෙතන ඔයාලගේ identity number ඉස්සරහා ජොයි කියලා බටන් එකක් තියෙනවා. ඒක ක්ලික් කරනවා. එතකොට ඔයාලට සිංගියු ඉම්නියොක් හසිගෙසම්නිකා කියලා මෙසේජ් එකක් එනවා. මේක හගින් කරනවා. එතකොට ඔයාලට ඔයාලගේ නමයි ඔයාලගේ ඇඩ්‍රස් එකයි එක පේජ් එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන යටට පොඩ්ඩක් ආපුවාම සෙදේජු යොබු කියලා තියෙනවා. මෙතන මේ සෙදේජු කියන්නේ ගෘහමූලිකයා කියලා. ඉතින් ඔයාලා මෙතන සෙදේජු කියන එක සිලෙක්ට් කරන්න. ඊළඟට යට තියෙනවා නේගුගින් වේගුගින් කියලා. මෙතන ඔයාලා වේගුගින් කියන එක සිලෙක්ට් කරන්න. ඊළඟට මෙතන කෝජු කුබුන් කියන තැන කෝජුජා කියන එක සිලෙක්ට් කරනවා. ඒ කියන්නේ ඔයාලා මෙතන ජීවත් වෙනවා කියන එක. ඊළඟට කෝජු ජියොක් කියන තැන මේ විදිහටම තියන්න තේයම් මින්ගුක් කියලා. ඒ කියන්නේ ඔයාලා කොරියාවේ ජීවත් වෙන්නේ කියන එක. ඊළඟට මෙතන ටෙලිෆෝන් නම්බරය කියන තැන ඔයාලගේ ටෙලිෆෝන් නම්බරය මෙතන තියෙන ටෙලිෆෝන් නම්බරයට වඩා වෙනස් නම් ඔයාලා ඒක මෙතන වෙනස් කරන්න. එහෙම නැත්නම් ඒ විදිහටම තියන්න. මෙතන මේ චංගේ යොබු ගැන ඔයාලා ආබාධිත නැද්ද කියන එක. ඉතින් මේක පූ කියලා දාපුවාම ඒ කියන්නේ ආබාධිත නැහැ කියන එක. ඉතින් ඒක ඒ විදිහටම තියලා මෙතන චොජන් හූ තාම් කියන එක ක්ලික් කරන්න. ඊළඟට ඔයාලට මේ වගේ මෙසේජ් එකක් එනවා. මම මේක හගින් කරනවා. එතකොට ඔයාලට මේ වගේ පේජ් එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන පොඩ්ඩක් යටට ගියාම තියෙනවා සේක් කොන්ජේ කියලා. මම ඒක ක්ලික් කරනවා. එතකොට ඔයාලට මේ වගේ 56 ඉඳන් අංක තියෙන පල්ලෙහාට දිග ලිස්ට් එකක් බලා ගන්න පුළුවන්.
ඊට පස්සේ එතන යටටම ගියාම 70 කියන අංකෙන් තියෙනවා වොල්සේ කොන්ජේ කියලා තැනක්. එතන මේ කෙසංගි කියන බටන් එක උඩ ටච් කරන්න. ඊට පස්සේ මෙතන මේ චුංගම් කියන තැන ඔයාලා මේ ඇප්ලයි කරන අවුරුද්ද පුරා ගෙවපු සම්පූර්ණ වොල්සේ එකතුව දාන්න ඕනේ. ඉතින් මම මාසෙකට ගෙවන්නේ මාන් 37යි වොල්සේ එක. ඒකට මම මේ ඇප්ලයි කරන්නේ 2023 මම ඔයාලට කිව්වා එක මාසෙයි වොල්සේ ගෙවලා තියෙන්නේ කියලා. ඒකෙන් මම මෙතන මුළු එකතුව මාන් 37යි විදිහට දානවා. ඊට පස්සේ මම මෙතන මේ යට තියෙන කෙසන් කියන බටන් එක ක්ලික් කරනවා. එතකොට ඔයාලට මෙතන අංක වාගයක් අලුතෙන් වැටෙනවා පේනවා. ඉතින් මෙතන මේ තියෙන ගාන තමයි ඔයාලට රිටර්න් එකක් විදිහට ආපහු හම්බෙනවා කියලා දල වශයෙන් කියන්නේ. ඒ කියන්නේ මේ ගානම හම්බෙනවා කියලා එකක් නැහැ. මේ වගේ හම්බෙන්න පුළුවන් කියලා එයාලා ගාන හදලා කියනවා. මේක එයාලා ඊට පස්සේ චෙක් කරලා බලලා තමයි ඔයාලට ගෙවන්න තියෙන මුදල ගෙවන්නේ. ඊට පස්සේ මම මෙතන මේ යට තියෙන චොකියොන් කියන බටන් එක ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයාලා ආයෙ අර මුල පිටුවට එනවා. මම මේක යටටම යනවා. දැන් ඔයාලට පේනවා අර 70 කියන අංකය යටතේ ඉලක්කම් වගේ මෙතෙන්ට අලුතෙන් ඇවිල්ලා තිනවා. මේ තියෙන්නේ අපි අර දීපු සම්පූර්ණ වොල්ස් එකතුවයි. ඒ වගේම අපිට රිටර්න් එකක් විදිහට හම්බ වෙනවා කියපු මුදලයි මෙතන වැටලා තියෙනවා. ඊට පස්සේ මෙතනම් පොඩ්ඩක් යටට ආපුවාම තියෙනවා හංග පදල් කේච්චා කියලා. ඒ කියන්නේ ඔයා මේ රිටර්න් එක ගන්න account number එක මෙතන දාන්න ඕනේ. ඉතින් මම මේක ක්ලික් කරනවා. ඊට පස්සේ මෙතන සොන්තෙක් කියන තැන ක්ලික් කරපුවාම ඔයාලට ඔයාගේ බැංකුව තෝරන්න පුළුවන්. මම නම් හනා බැංකුවේ හින්දා මම මෙතන හනා අන්නෙන් කියන එක තෝරනවා. ඊට පස්සේ ඔයාලගේ account number එක මෙතන ගහලා දෙපාරක් check කරලා ඊට පස්සේ මෙතන single search action value කියන එක touch කරනවා. ඊට පස්සේ මට මෙන්න මේ වගේ message එකක් ආවා. මෙන්න මෙතන තියෙන ගානට සමාන හෝ ඊට වැඩි නම් ඔයාට මේකට apply කරන්න සුදුසුකමක් නැහැ කියලා. ඉතින් මේ ගණන් දෙක නම් ආවේ කොහොමද කියලා දන්නේ නැහැ. මම හිතන්නේ මෙතන මම මාසේ එක මාසෙක වොල්ස් එකක් විතරක් ගෙවලා තියෙන හින්දා මට මේකෙදි රිටර්න් එකක් හම්බෙන්නේ නැහැ කියන එක තමයි මේ කියන්නේ. ඒ කියන්නේ මට මේක ඇප්ලයි කරන්න බෑ කියලා. ඉතින් මම මේක දැනගෙනත් ඔයාලට මේ කොටස පෙන්නුවේ. ඔයාලටත් මේ වගේ වෙන්න පුළුවන්. ඔයාලත් මාසයක් දෙකක් වොල්ස් එක ගෙවලා තියෙනවා නම් ඔයාලා කරලා බලන්න. කරලා බලපුවහම මෙතන කියොන්ජොන් චොංගු තෙසංගි අනිම්නිදා කියලා આવොත් ඒ කියන්නේ ඔයාලට ඒ අවුරුද්දට අදාළව ඇප්ලයි කරන්න බෑ. එහෙනම් මොකද කරන්නේ? මේක හගින් කරලා ඔයාලා ආයේ බැක් ගිහිල්ලා 2023 මං ඇප්ලයි කරේ. මං ඊළඟට 2024 ඇප්ලයි කරනවා. 2024 නම් මම මාස 12ම වොල්ස් ගෙවලා තියෙන හින්දා මං හිතනවා මට ගන්න පුළුවන් වෙයි කියලා අපි ඒක ඇප්ලයි කරලා බලමු. ඊට පස්සේ මම මෙතන හගින් කරලා ඉවරලා මෙතන මේ වම් පැත්තේ උඩ තියෙන හෝම් ක්ලික් කරලා ආයෙ මුලට යනවා. දැන් ඉතින් ඉස්සෙල්ලා කරපු විදිහටමයි කරන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට ඔයාලා අවුරුදු දෙක තුනක ඇප්ලයි කරනවා නම් එක අවුරුද්දක් ඇප්ලයි කරලා ඇවිල්ලා ආයෙ මුලට ඇවිල්ලා ආයෙ ඊළඟ අවුරුද්ද ඇප්ලයි කරලා ඒ විදිහට වෙන වෙනම ඇප්ලයි කරන්න ඕනේ කියන එකත් මතක තියාගන්න. හරි දැන් මම මෙතන දකුණු පැත්තේ උඩ තියෙන චොන්ජේ මෙනු කියන එකට යනවා. ඒකෙන් මෙතන වම් පැත්තේ සේගම් සිංගෝ කියන එක සිලෙක්ට් කරනවා. එතනින් මම මෙතන ජුන්හබ් සුදක්සේ සිංගෝ කියන එක සිලෙක්ට් කරනවා. එතනනේ ලිස්ට් එකෙන් ජුන්හබ් සුදක්සේ කල්ල සුදක් සිංගෝ වරහන් ඇතුලේ කියොන්ජොන් චොංගෝ කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ මෙතන ඇඩ් එකක් ආවොත් ඒක මම මෙතන කතිරේ ක්ලික් කරලා ක්ලෝස් කරගන්නවා. මම මේ පාර ඇප්ලයි කරන්නේ 2024 ඉඳන් මම මෙතන 2024 සිලෙක්ට් කරලා ජොයි කියන බටන් එක ක්ලික් කරනවා. එතකොට ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් ඔයාලගේ සිම්ස් එකේ නමත් එක්ක ටෙලිෆෝන් නම්බරය වැටලා තියෙනවා. ඊට පස්සේ මෙතන මේ යට තියෙන තාම මිදුම් කියන බටන් එක ටච් කරනවා. ඊළඟට මේ වගේ මැසේජ් එකක් එනවා. මේක හගින් කරනවා. ඊළඟ පේජ් එකේ ඔයාගේ නමයි ඔයාගේ උපන්දින වැටලා තියෙනවා. මෙතන යට තාම මිදුම් කියන එක ටච් කරනවා. ඊට පස්සේ ඉස්සෙල්ලා වගේ මේ වගේ මැසේජ් එකක් එනවා. මේක හගින් කරනවා. එතකොට ඊළඟ පේජ් එකේ ඔයාලට මෙතන උඩම 2024 කියලා තියෙනවා. ඒ කියන්නේ මම දැන් 2024 ඇප්ලයි කරන හින්දා මෙතන 2024 කියලා වැටලා තියෙනවා. මෙතන යට ඔයාගේ ඩෙන්ටි නම්බරේ වැටලා තියෙන තැන ඉස්සරහා ජොයි කියන බටන් එක ටච් කරනවා. එතකොට මෙතන යටින් ඔයාගේ නමයි ඔයාගේ ඇඩ්‍රස් එකයි වැටෙනවා. ඊට පස්සේ මම මෙතන පොඩ්ඩක් යටට යනවා. ඉස්සෙල්ලා වගේ මෙතන සෙදේජු යොබු කියන තැන සෙදේජු කියලා දානවා. ඊට පස්සේ නෙගුගින් වේගුගින් තියෙන තැන වේගුගින් දානවා. ඊළඟට මෙතන කෝජුජා. ඊට පස්සේ මෙතන යට ටෙලිෆෝන් නම්බරේ මොනවා හරි වෙනස් කරන්න තියෙනවා නම් ඒක වෙනස් කරලා මෙතන චංගෙන් යොබු කියන්නේ ආබාධිතද නැද්ද කියන එක. ඉතින් මෙතන ආබාධිත නැත්තම් මෙතන පූ කියන එක දාලා චොජං හෝ තාම් කියන එක ටච් කරනවා. ඊට පස්සේ මේ වගේ මැසේජ් එකක් එනවා. මේක හගින් කරනවා. ඊට පස්සේ ඔයාලා මේ පේජ් එකට එනවා. මේ පේජ් එකේ යටට ගියාම යට තියෙනවා සේක් කොන්ජේ කියලා. මම ඒක ටච් කරනවා. එතකොට පල්ලෙහාට මේ වගේ දිග ලිස්ට් එකක් එනවා. මෙතන මම යටටම යනවා. මෙතන අංක 70 යටතේ තියෙනවා වොල්සේක් කොන්ජේ කියලා. එතන ඉස්සරහා කෙසංග කියලා බටන් එකක් තියෙනවා. මම ඒක ටච් කරනවා. ඊළඟට මේ පේජ් එකට එනවා. මේ පේජ් එකේ ඉස්සෙල්ලා වගේ මෙතන මේ චුංගම් කියන තැන ඔයාලා අවුරුද්ද පුරා ගෙවපු මුළු වොල්ස් එකතුව දාන්න ඕනේ. ඉතින් මම 2024 නම් මාස 12ම මාන් 37 ගාන ගෙව්වා. ඒකට මම මාන් 37 12න් වැඩි කරාම මට එනවා සාබෙක් සාශිප් සාමානොන්. මම ඒක මෙතන ගහනවා. ගහලා ඉවරලා මෙතන කෙසං කියන බටන් එක ටච් කරනවා. ඊට පස්සේ මම මෙතන චොගියන් කියන බටන් එක ටච් කරනවා. ඊට පස්සේ ඔයාලා මුල පේජ් එකට එනවා. ඊට පස්සේ මෙතන යටටම ගියාම ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මෙතන 70 යටතේ ඉලක්කම් කීපයක් අලුතෙන් ඇඩ් වෙලා තියෙනවා. මෙන්න මෙතන තියෙන ගාන තමයි ඔයාලට හම්බෙන්න තියෙන ගාන. හැබැයි මේ ගානම හම්බෙයිද නැද්ද කියන්න බෑ. මොකද පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. එයාලා ඒක බලනවා. ඉතින් මේ තියෙන දල වශයෙන් ගාන. ඉතින් මේ ගාන ඇත්තටම ඔයාලා ගණන් හදලා බැලුවොත් ඔයාලා ගෙවපු සම්පූර්ණ මුළු වොල්ස් එකෙන් 117ක ප්‍රමාණය තමයි මෙතන මේ වැටලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මම මෙතන යට තියෙනවා හංගප්පදල් කේච්චා කියලා. මම ඒක ටච් කරනවා. ඊට පස්සේ මෙතන සොන්තෙක් කියන තැන ටච් කරනවා. එතකොට ඔයාලගේ බැංකුව තෝරන්න එනවා. මම නම් හනා බැංකුවේ ඉඳන් මෙතන හනා අන්නෙන් කියලා එක තෝරනවා. ඊට පස්සේ මෙතන යට ඔයාලගේ account number දෙපාරක්ම check කරලා බලලා ගන්න. ගහලා ඉවරලා මෙතන single search action value කියන එකට බටන් එක ටච් කරනවා.
ඊට පස්සේ මේ මැසේජ් එක අහගින් කරනවා. එතකොට ඔයාලට ආයෙ මැසේජ් එකක් එනවා. අර විදිහට අර ඉස්සෙල්ලා ගාන වැටලා. ඉතින් මෙතන කියලා තියෙනවා මේ ගාන මෙහෙම තියෙන්නේ දල වශයෙන්. ඉතින් මේක එයාලා චෙක් කරලා බලලා තමයි ඔයාලට දෙන ගාන තීරණය වෙන්නේ කියලා. ඊට පස්සේ මම මේකත් හගින් කරනවා. ඊට පස්සේ මේ වගේ මැසේජ් එකක් එනවා. මම ඒක හගින් කරනවා. ඊට පස්සේ ඔයාලා මේ වගේ පේජ් එකකට එනවා. මේ පේජ් එකේ පොඩ්ඩක් යටට ගියාම සිංගෝ නෙයොන් කියලා මේ වගේ තැනක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන මේ සොන්තෙක් කියන තැන ක්ලික් කරනවා. එතකොට ඔයාලට මේ වගේ ලිස්ට් එකක් බලා ගන්න පුළුවන්. මෙතනින් උඩට යට ගිහිල්ලා ඔයාලා හොයා ගන්න ඕනේ සොද කොන්ජේ කිතා කියලා එකක් තියෙනවා. ඊට පස්සේ ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන යට කිතාරල් සොන්තෙක්කම් කියොන්ව ඉම්නෝ කසයෝ කියන තැන ඉස්සරහා වොල්සේ කොන්ජේ නුරක් කියලා ටයිප් කරන්න ඕනේ. මේක ඔයාලා අතින් ටයිප් කරන්න ඕනේ. ඉතින් මේක හරියට බලලා ටයිප් කරගන්න. ඊට පස්සේ ඒක ටයිප් කරලා ඉවරලා මම මෙතන යටටම යනවා. ඊට පස්සේ යටටම යද්දී ඔයාලා මෙතන පේනවා අර ඉස්සෙල්ලා ගහපු account number එහෙමත් මෙතන තියෙනවා. ඊට පස්සේ මෙතන සිංගොසෝ චක්සොන් වල්යෝ කියන එක ටච් කරනවා. ඊට පස්සේ ඔයාලට මේ වගේ මැසේජ් එකක් එනවා. ඒක හගින් කරනවා. ඊට පස්සේ මේ පේජ් එකට එනවා. මේ පේජ් එක ඔයාලා යටටම යන්න ඕනේ. ඊට පස්සේ මෙතන යටම තියෙනවා සිංගොසෝ චේචුල් කියලා. ඊට පස්සේ ඒක ටච් කරනවා. ඊට පස්සේ මේ වගේ මැසේජ් එකක් එනවා. මම ඒක හගින් කරනවා. ඊට පස්සේ එන පේජ් එකේ යටටම ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් චික් චොප් හගින් හවුස්සම් නිදා කියලා එකක් තියෙනවා. එතන පොඩි ටික් එකක් දාන්න තියෙනවා. එතන ටික් එකක් දාලා ඉවර වෙලා යට මේ තියෙන නිල් පාට බටන් එක ටච් කරනවා. ඊට පස්සේ ඔයාලට මේ වගේ පේජ් එකක් බලා ගන්න පුළුවන්. මේක මේ යට තියෙන ජුයි හගි කියන බටන් එක ටච් කරනවා. එතකොට මේ වගේ මැසේජ් එකක් එනවා. ඒක ආයෙ හගින් කරනවා. ඊට පස්සේ පේජ් එකේ පල්ලෙහාට ගියාම ඔයාලට ඔයාලා ඇප්ලයි කරපු එක පිළිබඳව විස්තර බලා ගන්න පුළුවන්. මෙතන තියෙන 2024ට අදාළව ඇප්ලයි කරපු එක. ඒක අපිට මෙතන මේ උඩම් බලා ගන්න පුළුවන් 2024 පළවෙනි මාසේ කියලා තියෙන්නේ. ඒ කියන්නේ 2024ට අදාළව ඇප්ලයි කරපු එක. මම නම් 2023ට මට ඉස්සෙල්ලා ඇප්ලයි කරන්න බැරි වුණා. ඒකට මගේ මේක විතරක් තියෙන හින්දා මේ වෙලාවේ මෙතන පෙන්වන්නේ එකයි. සමහර වෙලාවට ඔයාලා අවුරුදු දෙකක් ඇප්ලයි කරා නම් දෙවෙනි පළවෙනි පාර ඇප්ලයි කරද්දී නම් එකක් වෙන්නයි දෙවෙනි පාර ඇප්ලයි කරද්දී දෙකක් වෙන්නයි. එතකොට ඔයාලා ඩොකියුමන්ට්ස් දැන් මෙතන තමයි අපිට අප්ලෝඩ් කරන්න තියෙන්නේ. අප්ලෝඩ් කරද්දී හරියට මෙතන මේ අවුරුද්ද බලලා ඉවර වෙලා ඒ අවුරුද්දට අදාළ ඒවා තමයි මෙතෙන්ට අප්ලෝඩ් කරන්න ඕනේ. ඒ මෙතන 2024 ඇප්ලයි කරනවා. මම ඒතකොට 2024ට අදාළ ඩොකියුමන්ට්ස් තමයි අප්ලෝඩ් කරන්නේ. මම ඒකට මෙතන මේ යට තියෙන පුසොක් සෝරියු චේචුල් කියන බටන් එක ටච් කරනවා. එතකොට ඔයාලව ආපහු අර පේජ් එකට එනවා. මෙතන යට ආයෙ පාරක් ජොයි කරනවා. ඊට පස්සේ මේ එන මැසේජ් එක හගින් කරනවා. හගින් කරලා යටට යද්දී ඉස්සෙල්ලා විස්තරෙන් බලා ගන්න පුළුවන්. හැබැයි දැන් මෙතන පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. ඉස්සෙල්ලා තිබ්බ එක නෙමෙයි දැන් තියෙන්නේ. දැන් තියෙන්නේ චොම්බු හගි කියලා. ඊට පස්සේ මම ඒක ටච් කරනවා. මෙතන තමයි අපි කලින් ලෑස්ති කරගත්ත ඩොකියුමන්ට්ස් අප්ලෝඩ් කරන්නේ. මෙතන මේ යට තියෙන ෆයිල් චත්කි කියන එක ටච් කරනවා. මෙතනදී ඔයාලා අප්ලෝඩ් කරන්න ඕනේ මේ වෙලාවේ ඔයාලා ඇප්ලයි කරන අවුරුද්දට අදාළව. මම කියවනේ මෙතනට ඉස්සෙල්ලා පේජ් එකේදී ඔයාලා එතන හරියට අවුරුද්ද බලා ගන්න කියලා. එතකොට අපි 2024 නේ. ඒකට 2024ට අදාළ ඩොකියුමන්ට්ස් විතරයි මෙතනට අප්ලෝඩ් කරන්නේ. එතකොට මෙතන වොල්ස් එකේ යක්සෝ එකයි වේගුගින් තොන්ඩොක් සාසිල් ජම්යන්සෝ එකයි නම් අවුරුද්ද අදාළ නැහැ කොහොමත් එකයි. ඔයාලා මෙතන හරියට බලන්න ඕනේ. ඔයාලා වොල්ස් එක ගෙවපු එකට අදාළව බැංකුවෙන් ගන්න කොලේ 2024ට අදාළ කොලේ මෙතෙන්ට අප්ලෝඩ් කරන්න. මෙතනදී ඔයාලට අප්ලෝඩ් කරන විදිහ ඔප්ෂන් දෙකක් තියෙනවා. මෙතන මේ ඉස්සරහේ ක්ලික් කරොත් ඔයාලට දැන් පුළුවන් ඔයාලගේ කැමරාව ඔන් කරලා ඒකෙන් ෆොටෝ එකක් ගන්න මෙතනදීම. එහෙම නැත්නම් මෙතන මේ ෆයිල්ස් ඔන් තෙක් කියන එකට ගියොත් ඔයාලට අර කලින් ෆොටෝ ගහගත්ත ෆොටෝ එක අප්ලෝඩ් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට ලේසි විදිහකට කරන්න කොයි විදිහට කරත් හරි. මම නම් දැන් කලින් මේක ෆෝන් එකට අරගෙන තිබ්බ හින්දා මම ෆයිල්ස් ඔන් තෙක් කියන එකට ගිහිල්ලා අප්ලෝඩ් කරනවා. මේ විදිහට ඔයාලගේ මෙමරියට යන්න පුළුවන්. මෙතනින් ඔයාලට අර විදිහට ෆොටෝ එක අප්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මේක අමාරු නම් ඉස්සෙල්ලා විදිහට කැමරාව ඔන් කරලා ඒකෙන් එවෙලෙන් ෆොටෝ එකක් ගන්න එක තව ලේසි වෙයි. ඊට පස්සේ මේ ඒක සිලෙක්ට් කරාට පස්සේ මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් ෆොටෝ එක අප්ලෝඩ් වුණා. ඊට පස්සේ මෙතන මේ ෆයිල් එකේ නම ගහන්න ඕනේ. මම මුලින්ම අප්ලෝඩ් කරේ ගෙදර ඇග්‍රීමන්ට් එකේ. ඒකින්ද මම මෙතන ඉම්දෙචා කේයක්සෝ කියලා දානවා. ඉතින් වෝල්ස් එකේ යක්සෝ කියන්නේත් ඒකමයි. ඔයාලා මෙතන හරියට බලලා ඉම්දෙචා කේයක්සෝ කියලා ටයිප් කරලා ඉවරලා මෙතන හගින් බටන් එක ටච් කරන්න. එතකොට ඒක මෙතෙන්ට වැටෙනවා පේනවා. ඊට පස්සේ මම ආයෙත් මෙතන මේ ෆයිල් චත්කි කියන එකට ගියාම ඉස්සෙල්ලා වගේම ඔයාලට කැමරාවෙන්ද අප්ලෝඩ් කරනවද කියලා තෝරන්න ඕනේ. ඊට පස්සේ මම නම් මෙතන දැන් අප්ලෝඩ් කරන ඉඳ අප්ලෝඩ් කරන එකට යනවා. ඊට පස්සේ මම මේ වෙලාවේ අප්ලෝඩ් කරගන්නවා මම බැංකුවෙන් ගත්ත කොලේ. ඒ කියන්නේ වොල්ස් එකේ ගෙවපු කොලේ. ඒකත් මේ විදිහට ගත්තාම මෙතන ඒකට අදාළ නම ගහන්න එනවා. එතන මම වෝල්සේ නබිප් සොරියෝ කියලා ටයිප් කරලා ඉවරලා මෙතන හගින් කරනවා. ඉතින් මේකත් ඔයාලා හරියට බලලා ටයිප් කරගන්න. මෙතන දැන් මේ ෆයිල් දෙකම අප්ලෝඩ් වෙලා තියෙනවා පේනවා. ඊළඟට මම වේගුගින් තන් රොක් සාසිල් චැම්පියන්ස් එක අප්ලෝඩ් කරන්න මෙතන මේ ෆයිල් චක්කි කියන එකට යනවා. ඊට පස්සේ මම එතනින් වේගුගින් තන් රොක් සාසිල් චැම්පියන්ස් එක අප්ලෝඩ් කරලා මෙතන ටයිප් කරගන්නවා වේගුගින් තන් රොක් සාසිල් චැම්පියන්ස් කියලා. මේකත් ඔයාලා මේ විදිහටම බලලා ටයිප් කරගන්න. දැන් ඔයාලට මෙතන පේනවා ෆයිල් තුනම අප්ලෝඩ් වෙලා තියෙනවා. මම ඊට පස්සේ මෙතන ටික් එකක් දාලා මේ තුනම සිලෙක්ට් කරලා ඉවර වෙලා මෙතන යට තියෙන නිල් පාට බටන් එක පුසොක් සොරියෝ චේචුල් හගි කියන එක ටච් කරනවා. ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට ෆයිල් ටික අප්ලෝඩ් වෙනවා. ඊට පස්සේ මේ වගේ මැසේජ් එකක් එනවා පුසොක් සොරියෝ චේචුරි වල්ලි තෙවස්සම් නිදා කියලා. ඒක හගින් කරනවා. ඊට පස්සේ ඔයාලා ආවර ඉස්සෙල්ලා පේජ් එකටම එනවා. ඊට පස්සේ මෙතන මේ යටට ගිහිල්ලා බලපුවාම ඔයාලට පේනවා මෙතන ඉස්සෙල්ලා වගේ නෙමෙයි දැන් වෙනස් වෙලා තියෙනවා. ඉතින් මෙතන ඇතුළට ගිහිල්ලා ඔයාලට ඔයා අප්ලෝඩ් කරපු ඒවා ටික බලා ගන්නත් පුළුවන්. මෙතන බලද්දි මෙතන තියෙන මේ 1යි කියලා ඒ කියන්නේ මම එකපාරයිනේ කරේ 2024 විතරක් හින්දා. ඒකට ඔයාලා තව අවුරුද්දක් කරනවා නම්
මෙතන 2යි කියලා තියෙනවා. එතකොට ඔයාලා අප්ලෝඩ් කරද්දිත් හරියට බලලා ඒ අදාළ එකට අප්ලෝඩ් කරන්න. මොකද මේකට අප්ලෝඩ් කරලා ඉවරලා ආයේ මුල ඉඳන්ම ඊළඟ අවුරුද්දට කරගෙන එන්න ඕනේ. එතකොට මේක කලින් අප්ලෝඩ් වෙලා තියෙන හින්දා මේක මෙතන තියෙනවා. එතකොට අර අලුත් එකට තමයි ඔයා ඊළඟට අප්ලෝඩ් කරන්න ඕනේ. ඉතින් ඔයාලට මං හිතනවා මම මේ කියන එක තේරෙනවා ඇති කියලා. අවුරුද්ද වෙන වෙනම කරන්න ඕනේ මුල ඉඳන්ම. ඉතින් ඔයාලා මෙතෙන්ට එනකන් හරියට කරා නම් ඔයාලා සාර්ථකව ඔයාලා ටැක්ස් එක ඇප්ලයි කරලා තියෙනවා. මේකේ මුදල් ඔයාලට ලැබෙන්න සාමාන්‍යයෙන් මාස 2ක වගේ කාලයක් යනවා. ඉතින් මම මේක ඇප්ලයි කරේ 2026 දෙවනි මාසේ 24 වෙනිදා. ඊට පස්සේ මට අප්‍රේල් 2 වෙනිදා මේ විදිහට මගේ වෝල්ස් එකට අදාළ ටැක්ස් එක ආවා. ඉතින් අර අතන තිබ්බ ගානට වඩා පොඩි ගාණක් වැඩිපුර ඇවිල්ලා තියෙනවා. ඉතින් එහෙම එන්න හේතුව මොකක්ද දන්නේ නැහැ. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ එතන තියෙන ගාණම නෙමෙයි එන්නේ. ඒක අඩු වැඩි වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට මගේ කකාෝ ටෝක් එකටත් මැසේජ් එකක් එනවා සල්ලි account එකට දැම්මා කියලා. ඉතින් ඔය අතර කාලය තුළ මට මැසේජ් එකක් ආවා ඩොකියුමන්ට්ස් බාරගත්තා කියලා. මට ඒක පෙන්වන්න විදිහක් නැහැ. මට මේ මැසේජ් එක දැන් හොයාගන්න බෑ. ඉතින් ඔයාලා ඉස්සරහට තෝල්ස් විදිහට ඉන්නවා නම් පරක් වෙලා මේ විදිහට ඔන්ලයින් ඇප්ලයි කරන එක අමාරු හින්දා අනිවාර්යෙන් මතක් කරලා ඔයාලගේ ඩොකියුමන්ට්ස් ලබන අවුරුද්දේ යොම්මල් චොන්සන් කරලා දෙන්න. ඉතින් මේ 2026 හින්දා ඉස්සරහට එන්නේ 2027 ජනවාරි යොම්මල් චොන්සන් කරද්දී ඔයාලා 2026ට අදාළ ඩොකියුමන්ට්ස් ටික අනිවාර්යෙන් කම්පැනියට දෙන්න. එතකොට ඔයාලට ආයේ පරක් වෙලා ඇප්ලයි කරන්න අවස්ථාවක් වෙන්නේ නැහැ. ඒ වගේම මේක ඇප්ලයි කරන්න ඔයාලගේ චිප් ජොයින් එහෙම නැත්නම් ගෙදර අයිතිකාරයාගේ කිසිම අවසරයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකින්ද එයාලට කියන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාලට කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා කලින් වෝල්ස් විදියට ඉඳලා ඒ ගෙදරින් දැන් මාරු වෙලා හිටියත් ඒ පරණ ටැක්ස් ගත්තේ නැත්නම් ඉතින් අර ඩොකියුමන්ට්ස් ඔයාලට හොයාගන්න පුළුවන් නම් ඔයාලට මේ විදියට ඇප්ලයි කරලා ඒ මුදල් උනත් ලබා ගන්න පුළුවන්. එහෙමනම් අදට මම වීඩියෝ එක නවත්තනවා. වීඩියෝ එක ගොඩක් දික් වුණා. මේ ගැන පැහැදිලි කරන්න තියෙන දේවල් වැඩි හින්දා ඉතින් ඔයාලට මොනවම හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් ඔයාලගේ හැම කමෙන්ට් එකකම රිප්ලයි කරනවා. එහෙමනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.